පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද නිසි කළමනාකරන සහ එකමුතුකම තුළින් ශක්තිමත් පවුල් ජීවිතයක් පවත්වා ගැනීමට ඔබට උපකාරී වන ප්‍රායෝගික උපදෙස් 10ක් මෙන්න. අංක 1. පවුලේ අයවැය සැලසුම් කිරීම. සෑම මාසයකම ආරම්භයේදී පවුලේ සියලුම සමාජිකයන් එකතු වී ආදායම සහ වියදම සැලසුම් කරන්න. අත්‍යවශ්‍ය වියදම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් වෙන් කර හඳුනා ගන්න. වියදම් සටහන් පොතක් හෝ ඇප් එකක් භාවිත කර දෛනික වියදම් නිරීක්ෂණය කරන්න. අංක 2. ගෙවතු වගාව ආරම්භ කිරීම. කුඩා ඉඩක වුවද මිරිස්, තක්කාලි, මෙවිති හෝ පණ්ඩක්කා වැනි එළවලු කිහිපයක් වගා කිරීමෙන් මාසික වෙළඳපොළ වියදම සැලකිය යුතු ලෙස අඩු කරගත හැක. මෙය පවුලේ සමාජිකයන් සමග කළ හැකි මානසික සහනයක් ගෙනදෙන ක්‍රියාවලියක් වේ. වගා කිරීමට ඉඩක් නැතිනම් බඳුන් වගාව උත්සාහ කරන්න. විදුලිය සහ ජලය පිරිමැසීම. බිල්පත් සඳහා බැයවෙන මුදල පාලනය කිරීම පවුලේ සැමගේ වගකීමකි. අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුලු සහ විදුලි උපකරණ ක්‍රියා පිරහිත කිරීමට දරුවන්ට පවා පුරුදු කරන්න. LED බල්බ භාවිතය සහ ස්වභාවික ආලෝකයේ උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. අංක 4. අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම. පවුල එක් අයෙකුගේ ආදායම මතම යැපීම වෙනුවට නිවසේ සිට කළ හැකි අමතර ආදායම් මාර්ග ගැන සිතන්න. අන්තර්ජාලය හරහා කරන රැකියා, අත්කම් නිර්මාණ හෝ නිවසේ සාධන ආහාර අලෙවි කිරීම වැනි දේ ඔබට උත්සාහ කළ හැක. ඔබ සතු දක්ෂතාවයන් උදාහරණ විදිහට ඉගැන්වීම, මැහුම් ගෙතුම් මුදල් බවට පත් කරගන්න. අංක 5. ගෘහස්ත ආහාර පරිභෝජනය වැඩි කිරීම. පිටතින් ආහාර ගැනීම සහ ශුනික ආහාර ඇනවුම් කිරීම පවුලේ ආර්ථිකයට විශාල බරකි. නිවසේදීම පෝෂ්‍යදායී ආහාර පිළියෙල කරගන්න. විශේෂ අවස්ථාවලදී පවා පිටතට යනවා වෙනුවට නිවසේදී වෙනස් ආකාරයක ආහාර වේලක් සාදා පවුලේ සැම සමග භුක්ති විඳින්න. අංක 6. සමූහ වශයෙන් මිලදී ගැනීම. සෑම සතියකම සුපිරි වෙළඳසැල වෙත යනවා වෙනුවට මසකට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහල්, පරිප්පු, සීනි තොග වශයෙන් මිලදී ගන්න. මේ ප්‍රවාහන වියදම් සහ අනවශ්‍ය දේවල් මිලදී ගැනීමට ඇති පෙළඹවීම අඩු කරයි. වට්ටම් සහ කාඩ්පත් සහන ගැන සැලකිලිමත් වන්න. අංක 7. සරල ජීවන රටාවකට හුරුවීම. අනුන් හා සැසඳීම සහ ප්‍රදර්ශනකාමී වියදම් වලින් වැළකීම මානසික සුවයට මෙන්ම ආර්ථිකයටද හිතකරය. උත්සව අවස්ථාවලදී පමණට වඩා වියදම් කිරීමෙන් වළකින්න. නවීන පන්නේ ඇඳුම් හෝ උපකරණ මිලදී ගැනීමට පෙර එය ඇත්තටම අවශ්‍යදයි දෙවරක් සිතන්න. අංක 8. දරුවන් ආර්ථික කළමනාකරණයට හවුල් කර ගැනීම. පවුලේ ආර්ථික තත්ත්වය දරුවන්ටද සරලව වටහා දෙන්න. සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරන ආකාරය ඔවුන්ට උගන්වන්න. කුඩා කල සිටම මුදල් ඉතිරි කිරීමට ඔවුන්ව තිරිමත් කරන්න. අංක 9. ණය බරින් නිදහස් වීම. අධික පොලී සහ ණය ලබා ගැනීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් අවභාවිතයෙන් වළකින්න. ණය ගෙවා අවසන් කිරීමට ප්‍රමුඛතාවය දෙන්න. ණය වී මිලදී ගන්නවට වඩා මුදල් ඉතිරි කර යම් දෙයක් මිලදී ගැනීමේ පුරුද්දක් ඇති කර ගන්න. අංක 10. පවුලේ සංවිධානය සහ මානසික එකමුතුකම. ආර්ථික ප්‍රශ්න හමුවේ පවුල තුළ ඇතිවන ආතතිය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රශ්න ඇති වූ විට එකිනෙකාට චෝදනා නොකර සාමූහිකව විසඳුම් සොයන්න. මුදල් වැය නොවන විනෝදාංශ, උදාහරණ විදිහට පොතක් කියවීම, පවුලේ අය සමග ඇවිදින්නට යාම තුළින් සතුට සොයා ගන්න.